අපි ගොවිතැන් දැනට අවුරුදු 20ක් විතර කරනවා. ඒ කාලේ ගොඩාක් අමාරුවෙන් ගොවිතැන් රැක බලාගන්නේ. ගොඩක් අලින්ගෙන් තමයි කරදර. රැකගන්නේ බොහෝම අමාරුවෙන්. ගොඩක් මිනිස් ජීවිත ඉඳන් විනාශ වෙනවා. රැයට පැලකට උනත් මහත්තයා යන්නේ හරිම බයෙන් තමයි. ඒ කරදර ගොඩාක් තියෙනවා. ඊට අමතරව වෙලාවට වැස්ස නැහැ. කරන ගොවිතැන් විනාශ වෙන වෙලාවල් ගොඩාක් අධිකයි. ඉතින් මහන්සි වෙන තරමට අපට ආදායමක් ගන්න අමාරුයි. ගොඩාක් පාඩු වින්දා මේ රිලව් වඳුරෝ මොඬරු ඒ වගේ සත්තු නිසා. තව ඒතකොට වෙලාවකට දිලීර වගේ හැදෙනවා සුළඟෙන් වැස්සෙන් වගේ ඒ වගේ දේවල් ගොඩාක් අපිට එක කන්න එක ආදායම සෑහෙන්න කිලෝ 1000ක් ගත්තා නම් මේ කන්නේ අපිට කිලෝ 300ට වගේ අඩු වෙන වෙලාවල් තිබුණා. එතකොට අපි වියදම් කරන මුදලවත් අපිට ලැබිලා නැහැ. අතකර බඩු බැංකුවල තියලා ඒවවත් අරව ගන්න බැරි තත්ත්වයක් අපටපත් වෙනවා සමහර වෙලාවට. මේ දුෂ්කරතා අපට ගොඩාක් තදින් දැනিলা තිබුණා. ඊට පස්සේ ඔය අතරේ තමයි මේ අපේ ගමට වැව්ගම් පුබුදුව වැඩසටහන ආවේ. ඒ ඇවිල්ලා ගොඩාක් දැනුවත් කෙරුවා අපි. ගොඩාක් අපි ගොවිතැන් කරාට ඒ තරම්ම දැනුමකින් නෙමෙයි අපි ගොවිතැන් කරේ. වැව්ගම් පුබුදේ සියලුම දෙනාගේ සහයෝගය අනුව දැනුවත් කිරීම වලට අපි සහභාගී වුණා. ඒ ඔස්සේ අපට net house එකක් දුන්නා. ඊට අමතරව බින්දු ජල සම්පාදන ක්‍රමයක් දුන්නා. අපි ඒ කියලා දුන්නු විදිහට ඒ වගේ ගොවිතැන් කරා. වෙන කන්න වලට වැඩි අපට සත්තුන්ගේ හානිය අඩු කරගන්න පුළුවන් වුණා. net එකේ ගොවිතැන් කරන්න ගත්ත තැන ඉඳන් ගෙදර ඉන්න දරුවෝ වුණත් ආසාවෙන් ඒ දෙයට සහභාගී වුණා. මහත්තයාට උනත් වතුර උනත් හරවන්න යද්දී දවස් 30ෙම වතුර හරවන්න ඕනේ උන්නේ. පැය භාගයක පැයක විතර වගේ තමයි දවසේ වැඩේ කරගන්න පුළුවන් වුණා. ඊට අමතරව වතුර උනත් අපතේ යෑම ගොඩාක් අඩු වුණා. හොදාපාලු උනත් නැති වුණා. සත්තුන්ගෙන් උනත් හානිය අඩු වුණේ net එක නිසා. වෙනදා නම් ගොඩක් පාඩු වුණා සත්තුන්ගෙන්. මේ සැරේ හොඳයි ගොඩාක්ම අපිට net එක ආව හින්දා. අපි වෙනදා නම් මේ ගොවිතැන් කරේ එක කන්නයි අවුරුද්දකට. දැන් අපි කොහොම හරි මේ බින්දු ජල සම්පාදන ක්‍රමය නිසා 3 පාරක් විතර වගේ වගා කරගන්න පුළුවන්. අපට කාලය ගොඩාක් ඉතුරු කරගන්න පුළුවන් වුණා. ඊට අමතරව යන ආර වෙනදා යන වියදමට වැඩි ගොඩක් ඒ වියදම් පැත්තෙන් උනත් ඒ මුදල් අඩු කරගන්න පුළුවන් වුණා. නැත්නම් අධික අපිට කරන්ට් බිලක් වගේ ආවා. දැන් ඒවත් අඩුයි ගොඩාක් දුරට. අපි දැන් මේ නෙලා ගන්න අස්සන්න ඉස්සර නම් අපි වෙළඳ පොලක් සොයාගෙන ගෙනියන්න ඕනේ. ඒ ගෙනියන්න ගියත් අපිට අධික වියදමක් යනවා. දැන් අපේ මේ වැව්ගම් පුබුදුව වැඩසටහන හරහා අපි ගෲප් එකක් මේ හදලා තියෙනවා. එතකොට අපි මේ නෙලා ගන්න අස්සන්න ඒ කුළු බඩු අලෙවි කරන්නේ වෙළඳ මහතුන්ට දෙන්න පුළුවන් අපට. ඒ හින්දා මේ ගොඩාක් කාලයේ සමය අධික වියදම් ඒවා ගොඩාක් දුරට අපිට අඩු කරගන්න පුළුවන් වුණා. අපිට දැන් මේ ආදායම ගොඩාක් මේ ඉස්සරට වැඩි ලැබෙනවා. ඒ නිසා ගෙදර හැමෝටම දැන් පුතාට දුවට උනත් වියදම් කරන්න බය නැතුව පුළුවන් අපිට. ඒ හින්දා ගොඩක් සතුටුයි අපිට.